අයිබ්‍රෝස්කීස් දූෂිත ජලය නිසා ඩොල්ෆින් සත්වයෙන් ඇල්සයිම රෝගයට සමාන ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා. බුද්ධියට ප්‍රසිද්ධ ඩොල්ෆින් මස්සෙන් දැන් දූෂිත ජලය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මොළේ හානිවලට ලක්වන බව විද්‍යාඥයන් අනාවරණය කරගෙන තියෙනවා. ෆ්ලොරිඩාවේ ඉන්දියානු ගංගා කලපුවේදී පරීක්ෂා කළ ඩොල්ෆින් 20 දෙනෙකුගෙන් මොළය මිනිසුන්ගේ ඇල්සයිම රෝගයට සමාන ලක්ෂණ පෙන්වා තිබෙනවා කියලා වාර්තා කරලා තියෙනවා. විද්‍යාඥයන් කියන විදිහට උණුසුම් කාලවලදී දූෂිත ජලයේ ඇතිවන හානිකර ඇල්ගි සහ සයනොබැක්ටීරියා මගින් නිපදවන 2,4 ඩයිවිනොබියුට්‍රික් අම්ලයේ නම් විෂ වර්ගයක් ඩොල්ෆින්ලගේ මොළේ ඇති බවට හෙළි වී තිබෙනවා. ඒ විෂ මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා 2900 ගුණයකින් වැඩි. මෙම විෂ මගින් මොළේ ස්නායු ක්‍රියාකාරීත්වයේ බිඳ වැටි ජාන විපරිවර්තනය වීමත් ඩිමෙන්ෂියා වගේ හැසිරීම්ද ඇතිවිය හැකි බවට අනුමාන කරනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ මොළේ වෙනස්කම් හේතුවෙන් සමහර ඩොල්ෆින් සත්වයන්ට මුහුදේදී දිශා අමතක කර අතරමං වීම පවා සිදුවිය හැකි බවයි. මේ ඩොල්ෆින්ට පමණක් නොව දූෂණය සහ දේශගුණික විපර්යාස මිනිසුන්ටද අනාගතයේ බරපතල බලපෑම් ඇති කරන බවට අනතුරු ඇගවීමක්. Dolphins are now showing Alzheimer's symptoms because of polluted water. See you. ෆලෝ කරන්න.